සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් මම හදන්න යන්නේ රසම රස අතුරුපසක්. කේක් පුඩින් එකක් තමයි මම හදාගන්න ලෑස්ති වෙන්නේ. මේ පුඩින් එක ඕනෑම උත්සව අවස්ථාවකට උනත් හදාගන්න පුළුවන්. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මම දැන් මේක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම මම සීනි ටික භාජනයකට දාලා කැරමල් කරගන්න තමයි හදන්නේ. මම මෙතන සීනි ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා. සීනි ටික හොඳට රන්වන් පාට වුණාම මම වතුර මේස හැඳි දෙකක් විතර දාගෙන දිය කරගන්නවා. දිය කරගෙන ඉවර වෙලා ඒක මම ට්‍රේ එකකට දාගන්නවා. ඊට පස්සේ මේක පැත්තකින් තියාගෙන පුඩින් එක ලෑස්ති කරගන්න තමයි හදන්නේ. දැන් මම භාජනයක් අරගෙන ඒකටම බිත්තර 3ක් කඩලා දාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරගන්න ඕන. බිත්තර ටික හොඳට විස්ක් එකකින් මික්ස් කරගන්න ඕන. සීනි ග්‍රෑම් 50කට මම මෙතන දාගෙන තියෙනවා. මේකට මම වැනිලා තේ හැන්දකුත් දාගන්නවා. දාගෙන ඒකත් හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මම කිරි ටිකත් මේකටම දාගන්නවා. මම මේ පිටි කිරි තමයි අරන් තියෙන්නේ. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මිලිලීටර් 300ක් තමයි මම අරන් තියෙන්නේ. දැන් මේ ටික ඔක්කොම හොඳට දිය කරගන්න ඕන. දිය කරගෙන ඒකත් පැත්තකින් තියාගන්නවා. ඊළඟට කේක් එකට අවශ්‍ය බැටර් එක තමයි මම දැන් මේ ලෑස්ති කරගන්න හදන්නේ. මම මේකට එක බිත්තරයක් කඩලා සුදු මදේ වෙනම කහ මදේ වෙනම වෙන් කරගෙන තියෙනවා. කහමදේ හොඳට දිය කරගෙන ඒකට කිරි මේස හැඳි දෙකක් මම එකතු කරගන්නවා. එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගන්න ඕන. දැන් මම මේකට පාන් පිටි ටික එකතු කරගන්න තමයි හදන්නේ. පාන් පිටි ග්‍රෑම් 20යි මම අරගත්තේ. චොකලට් කුඩු ග්‍රෑම් 10ක් අරගත්තා. ඒකත් දාලා හොඳට කලවම් කරගන්න ඕන. මම මේකට බේකින් පවුඩර් පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න මම දැන් මේකත් හොඳට කලවම් කරගත්තා. කලවම් කරගෙන ඒකත් මම පැත්තකින් තියාගෙන ඊළඟට සුදු මදේ බීට් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලන්ට විස්ක් එකක් තියෙනවා නම් විස්ක් එකකින් හොඳට ගහගන්න. එහෙම නැත්නම් බීටරයක් තියෙනවා නම් හොඳට බීට් කරගන්න පුළුවන් වගේ වෙනකම්. සීනි ග්‍රෑම් 30ක් විතර දාලා ඒකත් මම හොඳට බීට් කරගන්නවා. සුදු පාට පුළුවන් වගේ වෙනකම් බීට් කරගන්න ඕන. හොඳට බීට් කරගත්තාම තමයි කේක් එක හොඳට පිපිලා එන්නේ. දැන් මම බීට් කරගත්ත සුදු මදේ කේක් මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න ඕන. කලවම් කරද්දී ඔයගොල්ලෝ එකම පැත්තකට කලවම් කරගන්න ඕන. දැන් මේක කලවම් කරගෙන ඉවරයි. ඒකත් දැන් පැත්තකින් තියාගෙන ඊළඟට මම ට්‍රේ එකට පුඩින් මිශ්‍රණය දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක ට්‍රේ එකට දාගatti පෙරා ගන්න ඕන. මොකද නැත්තම් බිත්තරවල කෑලි හිටිනවා. ඔයාලට හිතේ මේක මෙච්චර දේවල් කරද්දී අමාරුයි කියලා. ඒකට මේක හරිම ලේසි. මන්ට හදා ගන්න පුළුවන්. හරිම රසයිත් එක්ක. දැන් ඊළඟට මේක පෙරාගෙන ඉවරයි. ඊට පස්සේ මම කේක් මිශ්‍රණය තමයි උඩින් දාගන්න හදන්නේ. හිමිට දාගන්න ඕන. කේක් එක යට යන්නේ නැහැ කොහොමද උඩ එනවා. පුළුවන් වගේ තියෙන හින්දා සම්පූර්ණ උඩ වැහෙන ලස්සනට දාගන්න. දැන් මේ ටික ඔක්කොම භාජනයට දාගෙන ෆොයිල් පේපර් එකකින් කවර් කරගන්න ඕන. මම මේක ලිපේ තමයි හදාගන්න ලෑස්ති වෙන්නේ. භාජනයක් අරගෙන ඒකට වතුර දාලා කූලින් ට්‍රේ එක උඩින් තියලා ඊට උඩින් මම ට්‍රේ එක තියලා තඹ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ස්ටීම් කරගන්න. ඉතින් ඔයාලට කියන්න ඕන මට මේක ස්ටීම් කරගන්න විනාඩි 20ක් වගේ පොඩි කාලයක් තමයි ගියේ. ඔන්න දැන් මම මේක ලිපෙන් අයින් කරගත්තා. බලන්න ලස්සනට එළිය තියෙනවා උඩ කේක් එක. මුකුත් වෙලා නැහැ. හරිම
ලස්සනට හැදිලා තියෙනවා. දැන් මම මේක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. මේ පැත්තත් මුකුත්ම වෙලා නැහැ. ලස්සනට හැදිලා තියෙනවා මේ බලන්න. රස පාටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරිම රසයි. කේක් එකයි පුඩින් එකයි දෙකම එකට හදා ගන්න පුළුවන්. බලන්න ඔයාලත් හදන්න try කරන්න. මේක try කරන්න කියන්නේ ලොකු අමාරුවක් නෑ. හරි ලේසි. බලන්න මේක කැඩෙන්නේ නෑ. හොඳ හයියට තියෙනවා. ගෙදරට අමුතු ආවම උනත් හදලා දෙන්න පුළුවන්. ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකකින් කියන්න යාළුවනේ. එහෙනම් මේ වගේ තවත් රස කෑමක් හදන වීඩියෝ එකකින් හමු වෙන්නම්. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. හැමෝම පරිස්සමින් ඉන්න.